තමුසගේ අම්මා තාත්තවත් ඉන්නවද ඔය? මම කොහොමද කියනවකෝ ගෙදරටවත් මේ ගැන කියන්නේ? මම යමක්කමක් තියෙන පවුලක කෙල්ලෙක්. හරිද? තමුසේ ඔය කියන විදිහට තමුසර ගේම ගහන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් මට ඔක්කොම කලින් ඒක කරලා පෙන්නනවකෝ. දැන් තමුසේ හිතාගෙන ඉන්නේ කැමරාවක් අරගෙන හතර අතේ ගිහිලා එක එකාගේ ෆොටෝ ගත්තයි කියලා ජීවිතය දිනන්න පුළුවන් කියලාද? තමුසේ හිතාගෙන ඉන්නවා නම් මෙන්න මේකෙන් තමුසර ගේමක් ගහන්න පුළුවන් කියලා මුලින් ඒක කරලා පෙන්නනවකෝ. අන්න එදාට මම එන්නම් තමුසව හොයාගෙන. මේක හරියන්නේ නැහැ. මට තමුසේ වගේ කොල්ලෙක් හරියන්නේ නැහැ. ඔයාට මම මතකයිද? ඔව්. ඔයා එදා කියපු හැම වචනයක් මට අද වගේ මතකයි. කාලයත් එක්ක හැමදේම හරි ලස්සනට සිද්ධ වෙලා නේද ඊෂා? හැබැයි කාලයත් එක්ක මගේ ජීවිතේ නම් විනාශම වෙලා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි සෙනුරි එදා ඔයා කියපු වචන ටික තමයි අද මම මේ තැනට අරන් එන්න මට හයියක් වුණේ. ඒ දවස්වල මං ආදරේ දැක්කේ හරි අමුතුම විදිහට. හැබැයි දැන් තමයි මට තේරෙන්නේ ආදරේ කියන්නේ මොකක්ද කියලා. මේක මං එන්න හිතාගෙන හිටපු ගමනක් නෙමෙයි ෂා. හැබැයි මට මේ ගමන එන්න වුණා. මං ආදරේ කියලා තෝරගෙන තිබ්බේ මහා වැරදි පාරක්. මට සමාව වෙන්න ෂා. හැබැයි මං දැන් ගොඩක් දුර ගිහින් ඉවරයි.